සමග තියෙන අද තරගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණ මුල් 4 ටීම් අතර තමයි සෙමි ෆයිනල් යන්න තියෙන්නේ එංගලන්ත කණ්ඩායම. ඉතින් ඔයාලා දන්නවා ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් එකේ මේ වෙන විට තවත් තරග 3ක් විතර පවත්වන්න තියෙන්නේ. ඉතින් මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් විතර කරලා තරග 3ක් ජයග්‍රහණය කරගෙන පොයින්ට් ටේබල් එකේ දෙවෙනි ස්ථානයේ ඉන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් පොයින්ට් ටේබල් එක. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගයේ තියෙන්නේ එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමග. ඒ අද තමයි තරගය පැවැත්වෙන්නේ. ඒ කියන්නේ මාර්තු 10 වෙනිදා. ඒ වගේ එංගලන්ත කණ්ඩායම ගත්තට පස්සේ එංගලන්ත කණ්ඩායම මේ වෙන විට තරගාවලියේ එකදුව ජයග්‍රහණයක් ලබන්න බැරි වෙලා තියෙනවා. ඌ ක්‍රීඩා කරලා තියෙන තරග 3ම පරාජය වෙලා තියෙනවා. ඒ වගේම ඌන්ට තවත් තරග 2ක් ක්‍රීඩා කරන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ තරගාවලියේ රැඳී සිටීමට නම් ඔවුන්ට ශ්‍රී ලංකාවත් සමග තියෙන අද තරගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර යුතු වෙනවා. නැත්නම් ඔවුන් අනිවාර්යයෙන්ම තරගාවලින් ඉවත් වෙනවා. අද තරගයේ පරාජය බොහෝ. ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට තිබිය තරග පහෙන් මෙන්න මේ විදිහට තමයි තරගාවලියේ දැනට ඉන්නේ. ඉතින් අද තියෙන මෙන්න මේ අන්තිම තරගයේ පළවෙනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වුණා. අනිත් තරග තුන ජයග්‍රහණය කරා. අද තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වෙනි තරගය ක්‍රීඩා කරන්නේ. ඉතින් පොයින්ට් ටේබල් එක අතර පස්සේ ඉතින් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් ඉන්දියානු කණ්ඩායම තමයි පළවෙනි ස්ථානයේ නුන් තරග පහම ක්‍රීඩා කරලා ඉවරයි. එක තරගයක් විතර පරාජය වෙලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ස්ථානයේ අධි වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම තරග දෙක බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා. සවුත් ආෆ්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ පළවෙනි එක තරගයක් විතරයි. ඉතින් මේකේ මුල් 4 ටීම් අතර තමයි සෙමි ෆයිනල් යන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඉන්දියානු කණ්ඩායම මේ වෙන විට ආග අවසන් පූර්ව වටයට තේරී පවත්වී අවසන්. ඉතින් ශ්‍රී ලංකාවත් බොහෝ දුරට තේරී පත්වී අවසන්. නමුත් නිල වශයෙන් එක නිවේදනය කළේ නැහැ තාම. එංගලන්ත කණ්ඩායම ගත්තට පස්සේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නේ එංගලන්තේ හිටපු සුපිරි ක්‍රිකට් නායක ඉයන් මෝගන් විසින්. ඉතින් මේ තියෙන එංගලන්ත කණ්ඩායමේ ස්ක්වාඩ් එකේ ඉතින් විශේෂයෙන්ම කියනවා ඉයන් බෙල් වගේ ක්‍රීඩකයොත් මේ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් මේ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ක්වාඩ් එක ඉතින් ඔයාලා මේ ගැන කලින් දැම්ම දන්නවා. මම කලින් හැම වීඩියෝ එකම වගේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ස්ක්වාඩ් එක ගැන ඔයාලට කියලා ඇති. ඉතින් ඔන්න ඔහම තමයි අද තරගය ගැන ඔයාලට කියන්න තියෙන්නේ. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. goodbye.